පසුගිය වෙසක් සහ පොසොන් දිනයන්ට සමගාමීව ඒ ආසන්න දිනවල සායනයට පැමිණි දරුවන්ගේ කුසලතා සංවර්ධනය වෙනුවෙන් අපි බකට් පත්තු කළා. ඉතින් සාමාන්‍යයෙන් බකට් පත්තු කරන්නේ රෑ වුණාට සායනය පැවැත්වෙන්නේ දිවා කාලයේ හින්දා අපි යොදාගත්තේ දිවා කාලය. ඔයාලට හිතෙනවද බකට් පත්තු කරලා සංවර්ධනය කරන්න පුළුවන් කුසලතා තියනවා කියලා? ඇත්තටම මේ අපි එදිනෙදා කරන ගොඩක් සියුම් වැඩවලින් දරුවන්ගේ ගොඩාක් කුසලතා සංවර්ධනය කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ඇස් සහ අත් අතර අන්තර් සම්බන්ධය. ඒ කියන්නේ eye hand coordination. ඒ වගේම සියුම් චාලක කුසලතා, සංවේදන කුසලතා වගේම අධික්‍රියාශීලී දරුවන්ට වගේම සාමාන්‍ය දරුවන්ටත් තමන්ගේ ක්‍රියාශීලීත්වය අඩු කරගෙන අවශ්‍ය තැනදී අවශ්‍ය අවධානය දිගටම පවත්වාගෙන යන්න හුරු කරන්න මේ වගේ දෛනික ජීවිතයේ ක්‍රියාකාරකම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ වගේ වැඩවලට දරුවෝ හුඟක් කැමතියි. මේ වැඩවලින් එයාලගේ සංයමය ගොඩාක් දියුණු වෙනවා. අවධානය යොමු කිරීම වගේම වෙනත් සංවේදන ආශ්‍රිත කුසලතාත් මේ ඔස්සේ දියුණු කරන්න පුළුවන්. එහෙනම් බලන්නකෝ එයාලා කරපු මේ බකට් පත්තු කිරිල්ලේ ලස්සන දර්ශන කීපයක් අපි අද අරගෙන ආවා.